කලකඩ උඩදී මම හදපු සීලරයක් තමයි මේක. දැන් මේ භාවිතයෙන් අයින් කරලා තිනවා 2006 විතර තමයි මේ සීලරය හැදුවේ. දැන් මේක ඉවත් කරලා තිනවා භාවිතයෙන්. මේක හෙවි එකට හදලා දීලා තිනවා. ලිමිට් දාලා ඒසියෙන් ගෙවෙන්නේ නැති වෙන්න. වෙනේ වල එතන ප්ලාස්ටික් කෑරියෙන්නේ. මං හදපු එකේ සෙරමික් දාලා තියෙන උණු වෙන්නේ නැති වෙන්න. මේකේ සෙරමික් දාලා තියෙනවා උණු වෙන්නේ නැති වෙන්න. මේ යකඩ ෆ්‍රේම් එක ඔක්කොම මම ගැහුවා. ඉස්සර නම් මේ වගේ වැඩ කරන්න වෙලා තියෙන දැන් නම් වෙලා මදි. වැඩ වැඩි හින්දා මේ වගේ දේවල් කරන්නේ නැහැ. මේ සීලර වල ප්ලාස්ටික් තියෙන්නේ. මේවා උණු වෙනවා. මේ ලිමිට් එකක් දාලා පොඩි ලිමිට් එකක් තියෙනවා. අටස් ගාලා කඩලා යනවා ලිමිට් එක. මේක එහෙම නෙමෙයි. මේකේ හයි ලිමිට් එකක් තියෙන්නේ. ලොකු බරක් දාලා බර දින කෙනෙක් ගහුවා මොකුත් වෙන්නේ නැහැ. සෙරමිකුත් දාලා දෙන මේ උණු වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි අපේ වගේ ගතිය. මේ ඇඩ්ජස්ට්මන්ට් උත් ලේසියෙන් පාත් දෙන ඒවා නෙමෙයි මේවා. මේ ක්ලෑම්ප් වලින් හදලා දාලා තියෙනවා. මම හදපු සීලරයක්. මේක එකක් තියෙනවා මේ. මේක නම් මේ කම්පැනි සීලරයක්. රිපෙයාර් එකකට ඇවිල්ලා තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමරේ පිච්චිලා තියෙනවා. මේක දැන් හදන්න පටන් ගන්නවා.